අත්පුරුෂ නාදයත් එක්කම හැමෝටම ප්‍රාර්ථනා කරනවා සුබ සන්ධ්‍යාවක් වේවා කියලා. බෲස් අද දන්නවද අපේ හිතවතුන් කවුද කියලා? අනේ මම ඔය අනුන්ගේව හොයන්නේ නැහනේ. ජූලියා එනවා ජූලියා. ජූලියා එනවද? නේ එතකොට අගෝස්තු. අගෝස්තු. ජූලි නෙමෙයි අගෝස්තු නෙමෙයි. එන. තව ඉන්නවා මේ අපි ආරාධනා කරමු අපේ සම්පත් සහෝදරයටයි චන්දික සහෝදරයට එන්න කියලා පොඩ්ඩක් බලන්න ඉතින්. සම්පත්තු චන්දිකයිද? අපේ නාරායණගේ සම්පත්ති රෝෂන් අපි පිළිගන්නවා සවන්තෝදරන්. දුමෙත අද මේ ටිකක් හැඩකාර දඟකාර යවුවනේ දෙන්නෙක් එකතු වෙන්නේ මං වගේ පුංචි පහේ කොල්ලෙක් එක්ක. නේ අපි ඔක්කොම යන් කොල්ලෝනේ. අපි ඔක්කොම යන් කොල්ලෝ. යන් කියන්නේ කොහෙද? වකයන් නෙමෙයි. යන් එන යන්. එහෙම නෙමෙයි මනුස්සයෝ. එහෙනම් මං කියන්නේ සම්පත්තුලා චන්දිකලා වගේ. ඔව්. ඔයයි මමයි වගේ. ඔව්. හරි යන් නේ. ඒක තමයි නේ. ඉතින් කොහමද ජූලියා? ජූලියා සාර්ථක වෙගෙන යනවා. ලොකු සතුටක්. ඒ වගේම දැන් මේ චන්දික ගැන මට පොඩි ගැටලුවක් තියෙනවා. ඇහුන්නේ නැහැ නෙමෙයි ගැටලුවක් තියෙනවා. ඒ මොකක්ද? ගැටලුවක් කියන්නේ දැන් අපි බලාගෙන යනකොට ටෙලිනාට්‍ය මේ 7ක් 8ක් මේ දවස්වල මේ දාන ටෙලිනාට්‍ය චන්දිකේ ඉන්නවා. ඈ කොහොමද මෙච්චර මේ දින වැඩි කරගෙන මොකද්ද වෙලා තියෙන්නේ චන්දික? හොඳ කාලේ. හොඳ හොඳ අත්පුරුෂ නාදයක් එක්ක අපි යන්නේ හිමුතානට. හිමුතානේ තන්ටා. තන්ටා රඹුටා. කවුද මේ ආච්චි? මගේ නම ශාලින්. මං ආවේ හිමුතාන ඉඳලා. බස් එකෙන්? නෑ ත්‍රිවිල් එකේ. ආන්නේ ඔය හතරම උලන් ගියාද? හතර නෑනේ තුනේ හිතේ. හරි. එතකොට අපේ ඉන්න බොහොම නමක් තියෙන කිව්වහම දන්න ප්‍රේම් ජයන්ත්. මගේ තාත්තගේ කැමතිම නළුවා. ඉතින් මම ඉපදුනාම මගේ තාත්තා මට ඒ නම තියලා තියෙන්නේ මම ප්‍රේම් ජයන්ත්. හොඳයි එහෙනම් අපි ආරම්භ කරන්න සූදානම් පළවෙනි වටේ හිතවතුනේ මොකද කරන්නේ අසංක? පළවෙනි chance එක කොහෙද? තන්තන්ද? එහෙම නැත්නම් ටින්ටින්ද? කාටද දෙන්නේ chance එක? ඒක මත. අපි දෙමු හිමුතානට. යලිත් වසන්ත එයිද කියලා බලන්න දෙමු මාමටයි දුවටයි chance එක නේ. එයිද කියලා ඉතින් එන්න ගන්න බලා ගන්න. ප්‍රේමෙන්න බෝඩ් එක ළඟ. මොකක්? දන්නේ. බබා ඔයා. ඉතින් බෑනේ මේ වැඩ කරන්න. අපි වන්දන. අයියෝ. මෙන්න බෑන. ඔක අවශ්‍ය වෙනවා. මේක අත්‍යවශ්‍ය දෙයක්. ඔව් උමනාම වෙලාවට අවශ්‍ය වෙනවා. උමනා වෙලාවට අවශ්‍යයි. මේක පාවිච්චි වෙනවා මේක රිදියෙන් තියෙනවා පිත්තලෙන් තියෙනවා ඉස්සර නම් රත්තරන් වලුත් තිබුණා මැටියෙනුත් තියෙනවා. ඔව් මේ ශාලින්ට ඕන වෙනවා ඉස්සරහට. බලමුද මොකද්ද කියලා. ඉස්සර කිරීම බාරයි එහෙම නම් ශාලින් නාට්ටි. එක්මන් කරමු. මොනවාද පොල් වල්ලක්ද? පිටියන්. මේ. ඩෙන්ගු මදුරුවේ පුල්ලි. මොකක්ද? වෙන මොකද නැද්ද? නේ අනිත්‍ය දුක්ඛ. පොල් කට්ට අනිත් පැත්තට හරවලා තියන්න ඕනේ නැත්නම් හරි ප්‍රශ්නයක් එන්නේ. ෆැමිලි කිරියක් කපලා. ඇත්ත කපලා. අතේ මේක දන්නේ නැහැ කිව්වනේ නේද? ආච්චිම තමයි. මේකෙන් පටන් ගන්න ගීතයක් තියෙනවා. ඔව්. සෙත් පෙන් විසිරි කියලා. ඔව් අර එහෙම ගීතයක් තියෙනවා. ඉදමන්ද කිව්වා. තාම හොයාගෙන නැහැ. තව ලබා දිය හැකි කාලය තප්පර 10යි. ඕක මේ නන්දාමාලිනී මහත්මිය කියන ගීතය. හොඳයි කාලය අවසానයි ශාලින් හැරෙන්න අනිත් පැත්ත. ඩාලින් හැරෙන්න. සෙත් පෙන් විසිරි ගාන. හොඳයි කාලය අවසానයි ඉක්මන් කරලා ලියන්න. නෑ ඔබගෙන්ද ඔහුගෙන්ද. හරි. හරි.
දෙන්නේ. මට අද දෙන්නද? අර මම සාමාන්‍ය කිව්වනේ. වාය දාම දානවා ඒ කියමු. ඒක හොඳයි. කවුද එන්නේ බෝඩ් එක ළඟට එන්න ගන්න බෑන. සංජිකට පුළුවන් ලස්සන. ඒයි. සංජිකට ඩ්‍රොයින්ග්ස් පුළුවන්. ඔව්. රයිට් බලන්න මේක අඳින්න තියෙන. ලේසි පහසුයි හැබැයි මේ දේවල් පෙන්වන්න බෑ. දැන් ඉස්සෙල්ලාම බැලියලා. දැන් ඉස්සෙල්ලාම අතගාලා වැලි කඩ පාවිච්චි කරන්න බෑ. ඔව් මේ හරියට නම් කෙලින් බලාගෙන මේද බලන්න. අනේ මන්ද නෑ පොඩි වැඩිද බංගන්න. පොඩි වැඩිද මන්ද. අපිට අමාරුවක දීලා. හරි. පටන් ගන්න. පටන් ගන්න හැබැයි අත පුළුවන් තරම් ඇඟෙන් ස්පර්ශ වෙන ආකාරයට තියාගන්න ඕන. සංජිකට කතා කරන්න පුළුවන්. හොඳ නළුවෙක් නේ. හොඳ නළුවෙක් රඟපාන්න රෝෂන්. අර බින්දුව තමයි. හරි. අම්මගේ මාරු යටේ වගේ. සීනි බිස්කට් එක. හරි රඳ මාම ඇදලා දිසින්. බිස්කට් එක. ආව. හරි වාගේ පොඩ්ඩක් හරි යාගෙන එන්නේ. හරි යාගෙන එනවා හරි යාගෙන. බිස්කට් එකක් වගේ. මෙතන අද්දෙන් ඉස්සරහ තියෙනවනේ. බලමු. හරි. නරකම නැහැ. නරකම නෑ. මොකක් වෙන්න පුළුවන්ද කියලා. මොකක් අවශ්‍ය කරනවා මේ. ඔව්. මේක අවශ්‍යයි. මොකටද අවශ්‍ය? මේක අපිට අවශ්‍ය. අරලා තියෙනක වහන්න. අරලා තියෙනක වහන්න. අපි මේ වටේදී අපි උත්සාහ කරනවා මේ රෝෂන් සහ අපේ අර අංගි ආච්චි දෙන්නම පොඩ්ඩක් මට විශ්වාස නැහැ සම්පූර්ණ ලකුණු ලබා ගන්නේද කියලා. මම හොරයක් දුන්නේ හරියටම හරියද? ඔව් හොරයක් නෙවෙයි. අර මොකක්ද හොරේ කියලා බලන්න මේ විරාමයෙන් පස්සේ. අයියෝ. අගෝස්තු 13 වෙනිදා බදුල්ල නගර ශාලාවේදී අගෝස්තු 15 වෙනිදා කළුතර නගර ශාලාවේදී අගෝස්තු 15 වෙනිදා මහනුවර කටුගස්තුක ශාන්ත අන්තෝනි විද්‍යාලයේදී අගෝස්තු 16 වෙනිදා කොළඹ විශාඛා විද්‍යාලයේදී ඔබලා මොනවද මේ හිතවන්නේ සල්ලි ගහක් අප පෙළ කරලන්නේ සල්ලි ගහක් කොහොමද හිතවන්නේ සිංහිතිලමා ගිනුමක් අරඹන්නේ සල්ලි ගහෙන් අපි තෑගි ලබන්නේ HMB සිංහිති ළමා ගිණුමක ඉදිරි කරන සෑම දරුවෙකුටම තෑගි පිට තෑගි HMB සිංහිති ළමා අනාගතය බලදරන්න සල්ලි ගහක් පැල කරන්න හැමදේම දෙවියන්ට බාර දුන්න පුතේ මේව ඉක්මනින් විසඳේ මාගෙද සතිය දිනවල රාත්‍රී 8ට මාගෙද ඔබ වෙත ගෙනීමේ සමනුග්‍රහය මොබිටෙල් ස්මාර්ට් 3 වන විනාඩියේ ඉඳන් කොච්චර කතා කළත් විනාඩියට 750යි පැනඩෝල් දෙකක් ගන්නවා මගේ නිසක තේරීම පැනඩෝල් නව රත්ති වාසි පැකටුව රුපියල් 99ක් පමණයි You're watching the People's Channel.
champ. දඟකාරයන්ගේ වීරක්‍රියා කෙලිදෙලින් ගත කරන සුන්දර ළමාගේ ලස්සන කතාන්දරය. බින්කුණ්ඩ මාමලාගේ මෝඩ වැඩ සමගින් සතියේ දිනවල රාත්‍රී 7යි විදියට පාන් වට්ටා. මෙම ටෙලිනාට්‍ය ඔබ වෙත ගෙනීමේ ප්‍රධාන අනුග්‍රහය SLT වෙතින් වීටෝක් අපි දැන් කතා කරමු. සමානුග්‍රහය දිනපතා වැඩෙන් දිනපතා එක්ස්ට්‍රා. මට බලන්න ඕනේ හැම කෙනෙක්ගේම මූණේ සතුට දකින්න කැමති වෙලා හිටපු කෙනාව හැමෝටම ආදරය කරපු මිනිස්සු. ප්‍රවීණ සතිය දින පහේම රාත්‍රී 9ට. ප්‍රවීණ ඔබ වෙත ගෙනීමේ ප්‍රධාන අනුග්‍රහය පැහැපත් සුන්දරත්වයක් ලබා දෙයි. නවලක්ස් ෆෙස්ටිව් ග්ලෝ. ඕනෑම ජාලයකට රුපියල් 2.50 per minute prepaid package. Dialogue. එලිෆන්ට් හවුස් අයිස්ක්‍රීම් හොඳම හදන්න අයට විතරයි. සමානුග්‍රහය මගේ ශක්තිය වීවා. ග්‍රාම 2.50ක්ම ගෙවනවද? විනාඩියට අපේ අලුත්ම බෝනස් සමග තප්පරේ ට්‍රයි කරන පැකේජ් එක ගැන දැනගන්න. දැන් 40% දක්වා ගාස්තු තවත් අඩු කරලා. Tiger Express Hotel. අපරාධ බුද්ධික කිය ලකුණු ගේන්න. මම මෙහා පැත්තෙන් ගිහලා ලකුණු ටික අරන් ආවා. ඔය ලකුණු සමයි. සම බින්දු තියෙන්නේ කොයියෝ? ආ? බින්දුනේ? බින්දු එන්නේ කොහොමද? ඈ? බින්දු නෙමෙයි සමයි. හොරකලානේ. කවුද? නේ. නෑ එහෙම කරේ නෑ එහෙම කරා. හොඳයි. ඒගොල්ලෝ මොර කරා නම් ඒ සමයිනේ. ඒ තමයි. හැබැයි මම දැක්කා මේ ඉන්න කට්ටිය පොත්තන් අල්ලලා දෙනවා. මෙහෙම කර ඉන්නේ. මම බැලුවේ මෙයා දිහානේ. ඒ බැලුවේ නෑ. ඒ බැලුවේ නෑ. මම දැක්කා හොරෙන් මේ බෲස් මේ ගීත දෙක මේ පොඩක් මේ දරුණුයි. ඇයි ඒ දරුණු? ඉතලා ඇනුනොත් මේ ඉදිමන. මොකද්ද? මේ තියෙන දලඹුවද? ඔව්. ඇයි ඒ දලඹුව කියන්නේ මූණ බලාගෙන මේ සම්පත්ති? රයිට්. අපි මේකේ පළවෙනි chance එක දෙමු. දෙන්න හිතනවා මේක නිකන් සම්පත්ගේ මූණ බලන්න. මට උනා මුල්ම පරිප්පුව. මේක සම්පත්ත හොඳයි. ඔව්. රඟන්නේ කවුද? රඟන්නේ චන්දික. රඟන්නේ ඉතින්. චන්දික රඟමු. හරි රඟමු. හරි. එන්න බලන්න සම්පත් මේ ගීතය අනුමාන කරන්නට ඕනේ ලැබෙන රංගනය අනුව කටවල්ලන්න බෑ. කවුද රඟන්නේ? එන්න ඉස්සරහට. ඉස්සලා සම්පත් රැඟුවා. බලන්න ගීතේ. අප්පා. හරිම ලස්සන. සම්පත් ඉස්සරහට යන්න ඕන දෙයක්. මොහොම ඉඳලා හරියන්නේ දැන් මම කල්පනා කරන්නේ මොකද්ද මේ? ඔව්. ඉතාම ජනප්‍රිය ගීතයක්. බොහොම අපූර්වට රඟන්නට පුළුවන් ගීතයක් අපි